හායි ගයිස්. අද මං හදන්න යන්නේ බටු තෙම්පරාදුවත් එක්ක චිකන්. මුලින්ම බටු ටික අරගෙන කපා ගන්නවා. මෙන්න මේ විදිහට මං කපා ගන්නවා. පොඩි තීරු වලට තමයි මම මේ ටික කපා ගන්නෙ. ඉතින් මං දැන් කපාගත්ත බටු ටික හොඳට හොද ගන්න තමයි යන්නේ. මම මේ බටු ටික දෙපාරක් විතර හොඳට හොදගෙන තමයි තියෙන්නේ. දැන් මං හොඳට හොදගත්ත බටු ටික භාජනයකට දාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මම ලූණු, අමු මිරිස්, සුදු ලූණු, රම්ප හොඳින් හොදලා කපලා අරගෙන බටු වෑංජනය හදාගන්න ලෑස්ති කරගන්නවා. මම කපාගත්ත ලූණු, සුදු ලූණු, අමු මිරිස් දැන් භාජනයට දමා ගන්නවා. දැන් අවශ්‍ය පදමට මිරිස්, ලුණු 3-5 එකතු කර ගන්නවා. ඉතින් දැන් මේක හොඳින් මිශ්‍ර කරගන්න තමයි මං හදන්නේ. මං හාල් මැස්සු ටිකක් සුද්ධ කරගෙන තියාගෙනයි තිබුණේ. ඒක මේ වීඩියෝ එකේ නෑ. ඊළඟට මං භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. තෙල් හොඳින් රත් වුණාට පස්සේ මං තෙල් එකට හාල් මැස්සු ටික එකතු කරගන්නවා. හොඳින් බැදෙන තුරු කලවම් කරගන්නවා හාල් මැස්සු ටික. දැන් හොඳින් හාල් මැස්සෝ තෙම්පරාදු වෙලා තියෙන්නේ. මං ඒකට මිශ්‍ර කරගත්ත බටු ටික එකතු කරගන්නවා. දැන් බටු ටික හොඳින් මිශ්‍ර කරගෙන මද ගින්නේ ඉදෙන්න තියෙනවා. මේ තියෙන මං හදාගත්ත චිකන් ඒක නම් වීඩියෝ එක මේකේ නෑ. මේ තියෙන්නේ මං හදාගත්ත බටු වෑංජනය සමග චිකන්. මේ වගේ වීඩියෝ දිගටම බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.